හලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් අද වීඩියෝ එකේ දරන් ආවේ මෙන්න මේ V888 කියන ඩ්‍රෝන් එක. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි යාළුවනේ වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් අද වීඩියෝ කිවරනකම් බලනවා හැමෝටම පොඩි gift එකකුත් මම ලෑස්ති කරලා තියෙනවා. අද වීඩියෝ එකේදී බලමු මේ ඩ්‍රෝන් එක ගැන හැමදේම සහ මේ ඩ්‍රෝන් එකේ හැම performance එකක් ගැනම අද මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි අතන වීඩියෝ එකක් ගෙනාවේ. මොකද වීඩියෝ ගේන්න උන්නේ නැහැ පොඩි ප්‍රශ්නයක් නිසා. ඉතින් ඊට කලින් මේ ඩ්‍රෝන් එක අන්බොක්ස් කරලා මේ ඩ්‍රෝන් එක මොන වගේ දේවල් අපි දැන් බලමු. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. උඩින් M88 කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එක ඇත්තටම DJI Neo එකේ හයි කොපියක් වෙනවා. ඉතින් මේකේ තියෙන features ටික ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් site එකෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව වැඩිපුර දෙයක් අපිට මේ box එකේ නම් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඉක්මනට මේ box එක unbox කරොත් ඔයාලට මෙන්න මේ විදිහේ packing එක තමයි හම්බෙලා තියෙන්නේ. අර කලින් වගේ bag එකක් නම් මේකට හම්බෙලා නැහැ ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට පොඩි packing එකක් ඔයාලට මෙන්න මේකේ තියෙන drone එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍ය DJI Neo standard pack එක ගත්තට පස්සෙත් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට premium විදිහට මේ drone එක ඔයාලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තම කියන්නේ ප්ලාස්ටික් එක ගත්තත් ගොඩක් හොඳ ප්ලාස්ටික් එකක් වඩ බලා ගන්න පුළුවන්. ඒ වගේ මිලි ඇම්පියර් 2230ක බැටරියක් කොට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් බැටරි එක මෙන්න මේ විදිහට දා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ තියෙන අනිත් පැකේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙත් ප්‍රොපෙලර් කිට් එකක් වගේ තියෙනවා. ඒ වගේම තමයි මේකට හම්බෙලා තියෙන රිමෝට් එක ඇත්තටම ගොඩක් හොඳ රිමෝට් එකක්. මොකද මෙච්චර කාල රිවිව් කරපු බජට් ඩ්‍රෝන් වලින් හොඳම රිමෝට් එක තියෙන මෙන්න මේ ඩ්‍රෝන් එකට. මොකද කන්ඩිෂන් එකත් එක්ක ගත්තත් ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එකේ ප්‍රීමියම් ගතිය ගත්තොත් ඩ්‍රෝන් වලට වඩා ගොඩක් හොඳ ප්‍රීමියම් ගතියක් මේ ඩ්‍රෝන් එක වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ යූසර් මැනුවල් එකත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා නම් මේ යූසර් මැනුවල් එක බලන්න. ගොඩක් කට්ටිය ඩ්‍රෝන් එක ගිහලා වද්දා ගන්නත් හේතුව තමයි මේ යූසර් මැනුවල් චෙක් කරන්න නැතුව යවන එක. ඉතින් මෙන්න මේ සයිස් එකකින් තමයි ඔයාලට මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. උඩ තියෙන බටන් එකේ ක්ලික් කරන් ඊට පස්සේ මේ විදිහට ලයිට් ඔන් වෙනවට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆ්‍රන්ට් එකේ කැමරා එකත් උඩ පහළ වෙනවට බලා ගන්න පුළුවන්. මන්නේ DJI Neo එකේ හයි කොපියක් කියන්නේ පිටිපස්සේ ලයිට් දෙක නැත්තම් ඇත්තටම Neo එකක් වගේමයි. ගොඩක් හොඳ ඩ්‍රෝන් එකක්. ඩ්‍රෝන් එක අපි අන්බොක්ස් කරන් ඉවරයි. මේ ඩ්‍රෝන් එකේ තියෙන ෆීචර්ස් ගැන අපි දැන් පොඩ්ඩක් කතා කරොත් මේ ඩ්‍රෝන් එක ඇත්තටම ගොඩක් චූටි ඩ්‍රෝන් එකක්. සාමාන්‍ය DJI Neo එකක් සයිස් තමයි මේ ඩ්‍රෝන් එක වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඕන අස්සමුල්ලක යවලා වට මෙන්න මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඈතට දැක්කත් ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් DJI Neo එකක් වගේම තමයි පේන්නේ. ඒ වගේම ප්‍රීමියම් ක්වොලිටි එකට වට මේක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තටම මේ ඩ්‍රෝන් එකේ සයිස් එක ගත්තොත් සාමාන්‍යයෙන් අල්ලක සයිස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් පොඩි ළමයිට උනත් මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන්. මොකද කොහෙවත් වැදුනට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේක ෆ්ලයි කරන කෙනාටවත් ඒක වදින තැනටවත් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් ඕන තැනකට මෙන්න මේ ඩ්‍රෝන් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ෆ්ලයි කර ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් ගැන කතා කරොත් ඇත්තටම ගොඩක් පුදුම වෙනවා. මොකද මේ ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් මීටර් 700ක් 800ක් වගේ දුරකට ෆ්ලයි කර ගන්න පුළුවන්. ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ නැහැ එච්චර දුරකට යවන්න එක. මොකද මේ ඩ්‍රෝන් එකේ කැමරා ක්වොලිටි එක එහෙම ලොකු ක්වොලිටියක් නැහැ. ඉතින් ඒක නිසා ඔයා ඒ වගේ දුරකට යවුවට පස්සේ ඔයාලට ඩ්‍රෝන් එක ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද එච්චර දුරකට ගියාට පස්සේ ඩ්‍රෝන් එක ඇත්තටම මට පේන්නේ නැහැ. එතකොට ඔයාලට ඩ්‍රෝන් එක ගෙන්න ගන්න බැරි වෙනවා. එතකොට ඩ්‍රෝන් එක වැටෙනවා. ඩ්‍රෝන් එක ගන්නට පස්සේ අලුත් ඩ්‍රෝන් එකක් ගන්න වෙනවා. එතකොට ඉතින් අපිට කතා කරන්න පුළුවන් අලුත් ඩ්‍රෝන් එකක් ගන්න ඕන නම් මේ ඉතින් එච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. ඩ්‍රෝන් එක ළඟ පැදපෙත හිටියා නම් ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මේ ඩ්‍රෝන් එක ගොඩ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ මේන් කී ෆීචර්ස් ගැන කතා කරොත් මේ ඩ්‍රෝන් එක 360 රෝල් තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රෝන් එක අංශක 360ක් වට රොටේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ කරණම් ගහන්න පුළුවන් සරලවම කියනකොට. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එක මීටර් 50ත් 60ත් අතර වගේ හයිට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු උඩක් නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි උසකට වට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන්. ඉතින් ඩ්‍රෝන් එකේ කැමරා ක්වොලිටි එක ගත්තොත් ගොඩක් ලොකු ක්වොලිටි එකක් වට හම්බෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් බජට් රේන්ජ් ගන්න ඩ්‍රෝන් වල ගොඩක් ලොකු කැමරා ක්වොලිටි එකක් වට බලා ගන්න හම්බ වෙන්නේ නැති නිසා ඒ වුණාට සාමාන්‍ය ඩීසන්ට් කැමරා ක්වොලිටි එකක් වට මේ ඩ්‍රෝන් එකෙන් ගන්න පුළුවන්. අනිත් එක තමයි කියන්න ඕන විදිහ තමයි ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් ගන්න ෆොටෝස් AI දාලා එන්හාන්ස් කරලා සාමාන්‍ය DJI ඩ්‍රෝන් එකකින් ගත්ත වගේ ක්වොලිටි එකකට ගන්න පුළුවන්. ඉතින් ඒකේ වීඩියෝ එකකුත් ඕන නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ වීඩියෝ එකකුත් ගේන්නම්. සරලවම කියනවා නම් ඔයාලට සාමාන්‍යයෙන් මේකෙන් ගන්න low quality photos high quality කරලා AI වලින් enhance කරාට පස්සේ DJI drone එකකින් ගත්තා වගේ ගොඩක් හොඳ කැමරා quality එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ budget drone එකකින් ඔයාලට ගොඩක් හොඳ කැමරා quality එකක් ගන්න පුළුවන් කියන්නේ ඔයාලට සාමාන්‍ය චූටි shoot එකක් කරලා පොඩි ගාණක් අතර ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් drone එකකින් කොහොමද හරියට මුදල් උපයන්නේ කියලාත් ඊළඟ වීඩියෝ එකකදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේක වීඩියෝ ගැන කතා කරොත් ඔයාලට CapCut එකට දාලා tool උත් තියෙනවා. ඉතින් ඒ වගේ AI tool එකකට දාලා මේකේ තියෙන කැමරා quality එක වැඩි කරලා ඒකත් ස්ටේබල් කරලා ඔයාලට සාමාන්‍ය මුදලක් උපයන්න පුළුවන් තත්යකට මේ ඩ්‍රෝන් එකෙන් ප්‍රොසෙස් කරගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එක ප්‍රයිස් එකත් එක්ක ඔයාලට ඒ වගේ වැඩක් ගන්න පුළුවන් කියලා කියන්නේ මුලින්ම ඔයාලට කියන්නේ ලොකු ඩ්‍රෝන් එකකට නැත්තරම වත්කමක් නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ ඩ්‍රෝන් එකක් කරගෙන මම අර කිව්ව විදිහට ඒ එන්හාන්ස්මන්ට් වලින් ඩ්‍රෝන් එකකින් ගාණක් උපයගෙන ඔයාලට ඒ සල්ලිත් තියාගෙන මේ ඩ්‍රෝන් එකත් සෙල් කරලා සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඩ්‍රෝන් එකකට යන්න පුළුවන්. ඉතින් ඒ ඩ්‍රෝන් එකත් ඔයාලට මදි නම් ඒ ඩ්‍රෝන් එකත් අර විදිහම වැඩ කරලා ඔයාලට DJI ඩ්‍රෝන් එකකට යනකම් මේ වැඩ ටික අල්ලන් ගන්න පුළුවන්. මොකද මම මේ කරලා තියෙන නිසා තමයි මම කියන්නේ. ගොඩක් ඇත්තරම
ඒ කියන්නේ මුදලක් උපයා ගන්න පුළුවන් බැරි කමක් නැහැ. සාමාන්‍ය පොඩි ගමක වගේ ඉන්නවා නම් සේප් එකේ පොඩි මැච් එකක් ගහ ගන්න පුළුවන් තත්ත්වයකට ඩ්‍රෝන් එක ගත්තා මේ ඩ්‍රෝන් එක. මොකද අපි හැමෝටම එක වගේ සල්ලි නැති නිසා මේ වගේ බජට් ඩ්‍රෝන් එකකින් උනත් වැඩ කරගන්න මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඉතින් ඔය මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න කැමති නම් පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් හෝ පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර්ස් වලට කතා කරලා ඔයාලට මේ ඩ්‍රෝන් එක පර්චේස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකක් හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා දැනගන්නත් පුළුවන්. සහ ඉස්සරහට ගෙන වීඩියෝත් බලන්න අපේ channel එක subscribe කරන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා.